කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම අදත්. ඒ වගේම ආදරයෙන් පිළිගන්නවා ඩයරි විත් අමන්දා YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් මම අද මේ හිමිදිරි උදෑසන ඔයාලත් එක්ක කතා කරන්න ආවේ අපේ ගෙදරට මාසිකව එන ආදායම සහ වියදම සම්බන්ධව පැන නගින ගැටලු සහ මම ඉන්නේ ඒ තැනේදී කොතනද කියන එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ. ඒ වගේම මේ ආදායම වියදම ගැන කතා කරනකොට මට වැරදිච්ච තැන් ඒවා ඔයාලට කියන්න ඕනි කියලා හිතුණා. මොකද එතකොට තවත් එක්කෙනෙක් හරි ඒ තැන වරද්දවා ගන්න නැතුව ඉදිරියට යයි කියලාත් මට හිතෙච්ච නිසා මං හිතුවා මට ඒ වැරදිච්ච තැන මං ඔයාලත් එක්ක මේ විදියට ෂෙයා කරගන්නවා කියලා. මොකද අපි හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් හැම දෙයක්ම හරිම අමාරුයි ඉස්සරහට ආර්ථිකයත් එක්ක ජීවත් වෙන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ මට මාසිකව ලැබෙන ආදායම මගේ හස්බන්ඩ්ගේ එයාට පෙන්ෂන් එක හම්බෙනවා 58500ක්. එතකොට පඩිය හම්බෙනවා 12000 ගානේ සති 4ට 48000ක්. එතකොට ඔයාලට පේනවා ඇති මේ දෙකම එකතු කරාම 1,06,000ක් එයා ආදායම විදියට හොයනවා. එතකොට වියදම විදියට අපිට යනවා හවුස් ලෝන් එකක් ගන්න තියෙනවා. ඒකට 31ක් කැපෙනවා. එතකොට බයික් එකට ලෝන් එකක් තියෙනවා. ඒකට 12000ක් කැපෙනවා. ඊට පස්සේ පුතාගේ ක්ලාස් ෆීස් ওই විදියට යනවා 3500ක් 4800ක් 3500ක් 1000ක් වගේ. එතකොට දෝනිගේ ක්ලාස් ෆීස් වලට යනවා 1000ක් 900ක් 700ක්. ඊට පස්සේ ලයිට් බිල් එක යනවා 500ක්. ෆෝන් පැකේජ් එකට යනවා 1000ක්. ඊට පස්සේ ආයේ ෆෝන් කාඩ් රුපියල් 300ක වගේ දානවා. ඊට පස්සේ ටීවී එකට යනවා 800ක්. ඊට ග්‍රොසරි shopping යනවා. ඒ කියන්නේ බිස්නස් එකටත් එක්කම ග්‍රොසරිස් ගන්න මට යනවා 30000ක්. එතකොට හස්බන්ඩ්ට වෙනම 8000ක් දෙනවා. ඊට පස්සේ පුතාට ට්‍රාන්ස්පෝර්ට් එකට 4480ක් යනවා මාසෙට. එතකොට දෝනිගේ ට්‍රාන්ස්පෝර්ට් එකට 5380ක් යනවා. එතකොට ඔයාලට පේනවා මුළු ගාන 1,08,840ක් වෙනවා. නමුත් මට ලැබෙන්නේ 1,06,000. ඒ කියන්නේ ආදායමට වඩා මගේ වියදම තව 2000 ගාණක් වැඩි යනවා. ඔය අතර ඔතනින් පෙන්නලා තියෙන්නේ දුවගේ පුතාගේ ට්‍රාන්ස්පෝර්ට් වියදම කොහොමද යන්නේ දවස් 6කට කියලා. ඉරිදට විතරයි මේ දෙන්න ගෙදර ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති එතකොට මට 2000 ගාණක මදි පාඩුවක් වෙනවා හැම මාසෙම මේ ඉතින් මේ ආදායමෙන් වියදම බැලන්ස් කරනකොට. එතකොට ඒ වගේම තමයි දැන් මේ වගේ 2000 ගාණක් අඩු වෙනකොට ඔයාලා හිතන්නකො හැම මාසෙම එහෙම අඩු වෙනකොට කොහොමද කරගන්නේ කියලා. එතකොට එතනම 12000ක් 15000ක් විතර කොහෙට හරි අවුරුද්ද පුරාවට ණය වෙන්න වෙනවා. එතකොට ඒකට හරියන්න තමයි මම මේ විදියට මේ බිස්නස් එක පටන් ගත්තේ. ඔයාලා දන්නවා මගේ බිස්නස් එක මොනවද කියලා මේ වෙනකොටත්. ඉතින් මේ තමයි මගේ වැඩිපුරම යන අයිටම් එක මිනි පීසා එක. ඊට පස්සේ අනිත් ඒවත් ඒ විදිහටම ඉතින් යනවා. මම කොහොමත් අයිටම් 6ක් 7ක් විතර හදනවා. ඉතින් මම ඒ 6 7ම මෙතන ඔයාලට දාලා තියෙනවා. ඉතින් ඔන්න ඔය සුවන් රැකියාව කරලා තමයි මම මගේ ඉතුරු ටික කවර් කරගන්නේ. ඒ කියන්නේ දැන් ওই 2000 ගානට අමතරව තව ළමයි කියනවනේ ෆොටෝකොපි ගහන ඒවා එනවා. ඊට අමතරව ට්‍රිප් යනවා නම් ඒවට සල්ලි දෙන්න ඕනේ. එතකොට ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් ගන්න ඕනේ. ඊට අමතරව මගුල් ගෙවල් එනවා, මල ගෙවල් එනවා. ඉතින් ඔය වගේ හැම දෙයකටම මේ ව්‍යාපාරයෙන් තමයි ඉතුරු සල්ලි ටික අපි බැලන්ස් කරගන්නේ. ඉතින් අපේ අනිවාර්යයෙන්ම ආදායමට වඩා වියදම වැඩි නම් අපි වෙන මොන හරි දෙයක් කරන්න පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ වියදම බැලන්ස් කරගන්න ඕනේ. ඉතින් දැන් මගේ නම් වියදම් පැත්ත බැලන්ස් කරන්න බෑ. ඔයාලා දැක්කනේ කොච්චර වියදමක් තියෙනවද කියලා. ඉතින් ඒක නිසා ඒවා කිසි දෙයක් ආයේ තවත් බැලන්ස් කරන්න බෑ. ඉතින් ඒ හින්දා අපිට වෙන්නේ ආදායම පැත්ත වැඩි කරගන්න තමයි. මගේ වගේම ආදායමට වඩා වියදම වැඩි නම් ඔයාලට මොනවා හරි Taman දන්න දෙයකින් දුම් මහනවා වෙන්න පුළුවන්. යම්කිසි දෙයක් විකුණන දෙයක් කරගන්න කියන්නේ සේල්ස් කරන වැඩ තියෙනවනේ ඔය රීසේලින් වගේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. මොනවාම හරි දෙයක් Tamanට තියෙන හැකියාවකින් Tamanගේ ආදායම වැඩි කරගෙන ගෙදර බර සැහැල්ලු කරගන්න තමයි. එහෙනම් හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්.